අපි අද කතා කරන්නේ යන්නේ ජපානයේ ශීත ඍතුවේ අඳුරුම මුල්ලක සැඟවිලා ඉන්න හිම කාන්තාව. එහෙමත් නැත්නම් යූකි ඔන්නාගේ ඇඟ කිලිපොලා යන කතාව ගැනයි. පොඩ්ඩක් හිතලා බලන්න වටේම තියෙන හිමෙන් වහුණු කඳු. තද හිම පතනයක් නිසා පාරක් හොයාගන්නවත් බෑ. දැනෙන්නේ තනිකමයි ඇට මිදුළු දක්වා යන සීතලයි විතරයි. ඔන්න ඔය වගේ තැනක තමයි අපේ කතාව පටන් ගන්නෙ. එකපාරටම අර හිම කුණාටුව මැද්දෙන් කෙනෙක් මතුවෙනවා. හරිව ලස්සන කළු දිගු කොණ්ඩයක් තියෙන කාන්තාවක්. ඒ වෙලාවේ හිතට දැනෙන්නේ බයක්ද? එහෙම නැත්නම් සහනයක්ද? මෙන්න මේ චරිතය තමයි අපේ කතාවේ කේන්ද්‍රය. හොඳයි. එහෙනම් අපි හරියටම බලමු කවුද මේ අద్భుත චරිතය කියලා. ඇය තමයි යුකි ඔන්නා. මුළු ජපානයම බියෙන් සලිත කරවන හිම කාන්තාව. යූකි ඔන්නා. නමේ තේරුම නම් හරිම සරලයි. යූකි කියන්නේ හිම, ඔන්නා කියන්නේ කාන්තාව. ඒ කියන්නේ හිම කාන්තාව. ඒත් නම සරල වුණාට ඇගේ කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි. දැන් බලන්නකො මේ විස්තර ටික. ඇගේ පේනුමේ නෝනම කෙනෙක් වශී වෙනවා. හැබැයි ඒ සුන්දරත්වයට යටින් තියෙන්නේ අයිස් වගේ සීතල ශරීරයක්. කියන විදිහට ඇගේ එකම එක ස්පර්ශයකින් කෙනෙකුගේ ශරීරයේ තියෙන මුණු උණුසුමම නැති කරලා දාන්න පුළුවන්. මෙතනින් තමයි කතාවේ භයානකම පැත්ත පටන් ගන්නෙ. ඇය ලස්සන වුණාට ඇය දඩයක්කාරියක්. අපි බලමු ඇය කොහොමද තමන්ගේ ගොදුරු හොයාගන්නේ කියලා. ඇගේ දඩයම් කරන ක්‍රමය හරිම ක්‍රමානුකූලයි. මුලින්ම ඇය තෝරගන්නේ හිම කුණාටුවල අතරමං වුණු සංචාරකින්ව. ඊට පස්සේ ඇය ඔවුන්ගේ ජීව ශක්තිය උරා ගන්නවා. අවසානයේට ඇගේ අයිස් වගේ සීතල හුස්මෙන් ඔවුන්ව අයිස් පිළිම බවට පත් කරනවා. හරි, මෙන්න මෙතන තමයි කතාවේ වැදගත්ම හැරොම් ලක්ෂය. ඇය මීනිමරුවෙක් කියලා අපි දන්නවා. ඒත් ඇගේ චරිතය මීට වඩා ගැඹුරු සංකීර්ණ පැත්තක් තියෙන බැරිද? ඔව්, යෝකි ඔන්නාගේ පුරාවෘත්තියේ තියෙන පුදුමම දේ තමයි මේ. ඇයට ආදරය කරන්නත් පුළුවන්. මේකෙන් එක පැහැදිලිවම පේනෝ නේද? බලන්න. ඒක පැත්තකින් ඇය මාරාන්තික දඩයක්කාරියක්. අනිත් පැත්තෙන් ඇයට පුරවන් මිනිස්සෙක් එක ආදරයෙන් බැඳිලා බිරිඳක් වෙලා සතුටින් ජීවත් වෙන්න. මේ දෙබිඩි ස්වභාවය තමයි ඇයව මෙච්චරම සිත් ගන්නාසුළු චරිතයක් බවට පත් කරන්නේ. හැබැයි ඒ සතුට හැමදාම පවතින්නේ නැහැ. මොකද යෝකි ඔන්නාට වයස යන්නේ නැහැ. කාලයත් එක්ක ඇගේ සැමිය වයසට යනකොටත් ඇය තරුණවම ඉන්නවා. අන්න එතකොට තමයි රහස හෙළි වෙන්නේ. ඒ හෙළිදරව්ව තමයි හැම සතුටකම අවසානිය වෙන්නේ. හොඳයි. දැන් අපි අහමු ඇගේ මේ ද්විත්ව ස්වභාවය ගැන කියවෙන ජපානයේ විවිධ ප්‍රදේශවලින් පැවතින කතාන්දර දෙකක්. අපේ පළවෙනි කතාවේ එන්නේ යමාගාට කියන ප්‍රාන්තයෙන්. මේ සිදුවීම වෙන්නේ කඳුකරේ තියෙන හුදකලා නායමක. එක හිම කුණාටු සහිත රාත්‍රියක ලස්සන තරුණියක් මේ තානායමට එනවා. කුණාටුව දරුණු නිසා ඇය යන්න හදනකොට තානායම්කරු ඇයව නවත්තන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ ඔහු ඇගේ අතින් අල්ල ගන්නවා. අන්නේ ඒ මොහොතේ තමයි ඔහුට ඇගේ ඇත්ත ස්වභාවය තේරෙන්නේ. ඒ අත හරියට අයිස් කට්ටියක් වගේ සීතලයිලු. ඒ ස්පර්ශයත් එක්කම ඔහුගේ ඇඟේ තිබුණු උණුසුම නැති වෙලා යනවා. තත්පර කීපයක් ඇතුළත ඇගේ මුළු ශරීරයම අයිස් මීදුමක් බවට පත් වෙලා දුම් කවුළුවෙන් උඩට ගිහින් අතුරුදහන් වෙනවා. තානායම්කරුට ඉතිරි වෙන්නේ ලොකු කම්පනයක් විතරයි. හරි, අපි දැන් යමු ඊළඟ කතාවට. මේක එන්නේ නීගාටා ප්‍රාන්තයෙන්. මේ කතාව Taman නොදැනුවත්වම යූකි ඔන්නා කෙනෙක් එක්ක විවාහ වුණු මිනිසෙක් යනයි. ඔහුගේ බිරිඳ හරිම ලස්සනයි. ඒ වගේම ටිකක් අමුතුයි. ඇය කවදාවත් උණු වතුරෙන් නාන්න කැමති උනේ නැහැ. මේක ඇගේ සැමියාට ලොකු ප්‍රහේලිකාවක් වෙලා තිබුණා. දවසක් අධික සීතල දවසක සැමියා බය වුණා ඇය මේ සීතලට මිදෙයි කියලා. ඉතින් ඔහු ඇයට බල කළා උණු වතුරෙන් නාන්න කියලා. ඇය අකමැත්තෙන් උනත් ඒකට එකඟ වෙනවා. ඒක තමයි ඇගේ ඉරණම තීරණය කරපු මොහොත. ඔහු විනාඩි කීපයකට පස්සේ ගිහින් බලනකොට බිරිඳ නෑ. නාන තටාකිය තිබුණේ දියවෙමින් තිබුණු අයිස් කෑලි ටිකක් විතරයි. ඇගේ රහස හෙළිවුනේ හරිම ඛේදජනක විදිහට. ඉතින් මේ කතා දෙකෙන්ම අපිට පේනවා යූකි ඔන්නා කියන්නේ කොච්චර සංකීර්ණ චරිතයක්ද කියලා. ඇය එකම වෙලාවේ භයානකයි ඒ වගේම අසරණයි. ඉතින් අවසාන ප්‍රශ්නේ තමයි මේ ඇත්තටම කවුද මේ යූකි ඔන්නා? මිනිමරුවෙක්ද? යැත්තම් ආදරේ නිසා විනාශ වුණු කිලෙක්ද? සමහර විට ඇය කියන්නේ ශීත ඍතුවේ කටුක ඒ වගේම සුන්දර ස්වභාවයම වෙන්නත් පුළුවන්. ඒ ගැන හිතන්න යමක් මේ පුරාවෘත්තිය අපිට ඉතිරි කරනවා. ඉතින් මේ වගේ තවත් රසවත් ජපාන් පුරාවෘත්ති ගැන දැනගන්න කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔබේ අදහස් පහලින් comment කරන්න. තවත් කතාවකින් නැවත හමු වෙමු.